සියලු දෙනාටම සුබ දවසක්. අපේ SL change නාලිකාවෙන් වගේම YouTube නාලිකාව ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා දැයේ දුවා දරුවන් උදෙසා දැනුම ලබා දීම සඳහා අපේ knowledge TV නැත්නම් KTV නාලිකාව හරහා ඔබට දැනුම ලබා දීම සඳහා විෂයන් සම්බන්ධයෙන්. හොඳයි දුවේ පුතේ, අපි අහලා බලමු සිංහල භාෂාවේ ඔබට 3 4 5 ශිෂ්‍යත්ව විභාගවලට වගේම දුවේ පුතේ 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වගේම ඔබට දුවේ පුතේ සිංහල භාෂාව ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ සිංහල භාෂාවේ වැදගත්ම අංගයක් තමයි දුවේ පුතේ උක්ත පද සහ අනුක්ත පද කියන පද රටාවන් හඳුනා ගැනීම. හොඳයි දුවේ පුතේ, අපේ knowledge TV නාලිකාවෙන් සහ Facebook සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට දැනුම ලබා දීම වෙනුවෙන් අපි ඔබට මේ කරුණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි බලමු දුවේ පුතේ, උක්ත අනුක්ත පද හඳුනා ගන්නා සරල කවියක් මම ඔබ වෙනුවෙන් නිර්මාණය කළා. මේ කවිය ඔබ හොඳින් කටපාඩම් කරගත්තොත් ඔබට උක්ත පද සහ අනුක්ත පද ඉතා සරලව ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙනවා. අපි බලමු දුවේ පුතේ කවිය පළමුවෙන්ම. ගොඩක් සමග එක් විදින් උක්ත පදයි සාදන්නේ, ඉන් අන්නකු එකතු වෙලා අනුක්ත පද සාදන්නේ. නැවතත් බලමු දුවේ පුතේ. ගොඩක් සමග එක් විදින් උක්ත පදයි සාදන්නේ, ඉන් අන්නකු එකතු වෙලා අනුක්ත පද සාදන්නේ. නැවතත් බලමු. ගොඩක් සමග එක් විදින් උක්ත පදයි සාදන්නේ, ඉන් අන්නකු එකතු වෙලා අනුක්ත පද සාදන්නේ. තාම සරලයි දුවේ පුතේ, බලන්න. ගොඩක් සමග එක් ඇවිදින් උක්ත පදයි සාදන්නේ. ගොඩක් කියලා කියන්නේ දුවේ පුතේ උක්ත බහුවචන පදයක්. මිනිස්සු, ළමයි, ගායකයෝ, තරුණයෝ, වැඩිහිටියෝ, දරුවෝ වගේ පද උක්ත බහුවචන පද දුවේ පුතේ. ඒ නිසා අපි කියනවා ගොඩක් සමග එක් ඇවිදින්. නාමයේ අගට දුවේ පුතේ එක් ප්‍රත්‍ය එනවා. මිනිසෙක්, ගායකයෙක්, ශිෂ්‍යයෙක්, ළමයෙක්, කම්කරුවෙක්, මිතුරෙක් කියන එක් ප්‍රත්‍ය අගට දුවේ පුතේ හැඟෙනවා නම්, කියවෙනවා නම් අපි කියනවා ඒවට උක්ත ඒක වචන පද කියලා. ගොඩක් සමග එක් ඇවිදින් උක්ත පදයි සාදන්නේ. ඒවා දුවේ පුතේ උක්ත පද. ඉන් අන් අකු එකතු වෙලා අනුක්ත පද සාදන්නේ. බලන්න දුවේ පුතේ, ඉන් අන් අකු නාමයේ අගට ඉන් අන් අකු කියන ප්‍රත්‍ය එකතු වුණාට පස්සේ දුවේ පුතේ එහිදී අනුක්ත පද සෑදෙනවා. බලන්න. ළමයින්, ශිෂ්‍යයින්, නායකයින්, දීවරයින් වගේ පද ඉන් ප්‍රත්‍ය අගට එනවා දුවේ පුතේ. ළමයින්, ගායකයින්, ශිෂ්‍යයින් මේ වගේ පදවලදී අනුක්ත බහුවචන පද දුවේ පුතේ එතන යෙදෙනවා. ඉන් අකු ප්‍රත්‍ය බලන්න. මිනිසෙකු, ශිෂ්‍යයෙකු, ළමයෙකු, පෙදරේරුවෙකු, වඩු කාර්මිකයෙකු අකු ප්‍රත්‍ය අගට එනවා නම් තරුණයෙකු, ගුරුවරයෙකු, විදුහල්පතිවරයෙකු කියන හැම වෙලේම දුවේ පුතේ නාමයේ අග අකු ප්‍රත්‍ය යෙදෙනවා. එහෙනම් ඒකත් දුවේ පුතේ අපිට ගන්න පුළුවන්කම තියෙනවා ඒක වචන අනුක්ත පද එතන යෙදෙනවා. ඉන් අන් බලන්න. කාන්තාවන්, දරුවන්, ශිෂ්‍යාවන්, ඊට පස්සේ අපිට කියන්න පුළුවන් තරුණයන් අන් ප්‍රත්‍ය, කම්කරුවන්, මිතුරන් වගේ පද දුවේ පුතේ අන් ප්‍රත්‍ය අගට ඇවිල්ලා අනුක්ත බහුවචන පද හැදෙනවා. බලන්න. ඉන් අන් අකු. ඉන් ප්‍රත්‍ය, අන් ප්‍රත්‍ය, අකු ප්‍රත්‍ය. අකු ප්‍රත්‍යයෙන් දුවේ පුතේ අනුක්ත ඒක වචන පද හැදෙනවා. ඉන් අන් ප්‍රත්‍ය දෙකෙන් දුවේ පුතේ අනුක්ත බහුවචන පද නිර්මාණය වෙනවා. ඔබට මෙය මතකේ රඳවා ගන්න ඉතාම ලේසි. නැවතත් අපි කවිය බලමු දුවේ පුතේ. හොඳට කටපාඩම් කරගෙන
අපේ මේ වීඩියෝව ශ්‍රවණය කරලා ධාරණ මතක ශක්තිය වර්ධනය කරගන්න අපේ channel එක සමග නිරන්තරයෙන්ම ඔබ රැඳී සිටින්න අලුත් සරල සුගම ලෙහෙසි පහසු කවි ඔස්සේ ඔබට විශේෂ දැනුම බෙදා දෙන්නට අපි සූදානම්. ඒ නිසා මේ වීඩියෝව ෂෙයා කරමින් නැවත නැවතත් බලමින් මේ කවිය පාඩම් කරගන්න කියලා අපි ඔබට ඇරයුම් කොට සිටිනවා. බලමු නැවත වතාවක්. ගොඩක් සමග එක් ඇවිදින් උක්ත පදයි සාදන්නේ ඉන්නන්නකු එකතු වෙලා අනුක්ත පද සාදන්නේ. ඔබ උක්ත පද අහලා තියෙනවා. ළමයි, ශිෂ්‍යයෝ, තරුණයෝ, කම්කරුවෝ, මිතුරෝ වගේ පද, ගුරුවරු වගේ පද, උක්ත බහුවචන පද දුවේ පුතේ. අනුක්ත පද අපි අනන්ත වාරයක් පාඩම් කරලා තියෙනවා. මතකයේ රඳවා ගන්න ඔබට අපි නැවතත් ආරාධනා කරනවා. නැවතත් වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.